ඉතින් අපි යාළුවෝ ටිකත් එකතු වෙලා නෙල්ලි දෝසියක් හදන්න ලෑස්ති වුණා. අපි ඉතින් මුලින්ම නෙල්ලි ටික කඩාගත්තා. මේ තියෙන්නේ අපි කඩාගත්ත නෙල්ලි ටික. ඊට පස්සේ ඉතින් අපි නෙල්ලි ටික හොඳට සෝදගත්තා. ඊට පස්සේ ලිපත් පත්තු කරගෙන නෙල්ලි ටික ලිපෙන් තියාගත්තා. නෙල්ලි ටික තඹ ගන්න ඕන නිසා වතුර දාලා ඒ එක්කම ලුණු ටිකුත් එකතු කරගත්තා. මෙතන තමයි අපි නෙල්ලි හැදුවේ. මේ තියෙන්නේ අපේ නෙල්ලි ටික. දැන් නම් නෙල්ලි ටික හොඳට තැම්බිලා. ඊට පස්සේ නෙල්ලි ටික වෙන භාජනයකට දාගත්තා. ඊට පස්සේ වතුර ටික අයින් කරගෙන මිරිස් කුඩුයි සීනිත් එකතු කරගෙන නෙල්ලි ටික හොඳට කලවම් කරගත්තා. කොහොම හරි ඉතින් අපි නෙල්ලි දෝසි ටික හදලා ඉවර වෙනකොට රෑ වුණා. මේ තියෙන්නේ ඉතින් අපි හදාගත්ත නෙල්ලි දෝසිය. හරි එහෙනම් කට්ටිය ඊළඟ වීඩියෝ එකේ